මිනිස්සෙක්ට පිළිමයක් ගැන හැඟීමක් ඇති වෙන්න පුළුවන්ද? ඒක රෝගී තත්වයක්ද? අලුපාට ආසක් හේමන්ත සුළඟක් කියන මේ පොතෙන් ඔයගොල්ලන්ට මේ ගැන දැනගන්න පුළුවන්. මේ පිළිමය මොකක්ද? මේ පිළිමය පසුපස ඇති කතාව මොකක්ද? මේ පිළිමේ සිටින මේ නිරූපිකාව කවුරු වෙන්න පුළුවන්ද? ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න පුළුවන් ඕගොල්ලෝ මේ ලස්සන පොත කියවලා බැලුවොත්. මේ පොතේ මම හරි ලස්සන වචන ටිකක් දැක්කා. මම ඔයාට කැමති නැත්තම් මම ඔයාට ආදරේ වගේ දෙයක් කියනවා. ඒ වචන තුනේ තේරුම වෙන්නේ ඔයා සදාකාලිකවම මම තව කෙනෙක්ගේ හදවත පරිස්සම් කරන්න වගකීමෙන් බැඳෙනවා කියන එක. මේ පොතේ යන ප්‍රධාන චරිත තමයි එලම්, කේශවදාස්, හෙරන්, පල්ලවී කියන අය. ඒ වගේම මේ කතාවේ හැම චරිතයක්ම එකට සම්බන්ධ වෙන්නේ මූර්ති ශිල්පය වටා. මූර්ති ශිල්පය වටා ගොඩනැගුණු කතාවක් තමයි අලුපාට අහසක් හේමන්ත සුළඟක් කියලා කියන්නේ. අනෙක් විශේෂත්වය තමයි ಭಾರತයෙන් සංක්‍රමණය වන කණ්ඩායමක් නිසා අපිට මේ පොතේ දකින්න ලැබෙන්නේ ಭಾರತೀಯ සිරිත් විරිත්. ඒ වගේම කියන්න ඕනේ මේ පොතේ ලස්සන ආදර කතාවකුත් තියෙනවා. එහෙනම් තවත් අලුත් පොතකින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න.